සර්ගේ නංගිටයි මල්ලිටයි මට නංගිලා නෑ. හරි නෑ වරන් ඇතුලේ බබාලා කියලා තියෙනවා. ඔය මාපට ඇඟිල්ලේ නැමීමේ හැකියාව තියෙනවද කියලා අහලා තියෙනවා. පුතාට නෑ දුවට තියෙනවා. දුවට ඊට අමතරව තියෙනවා අර දිව රෝල් කරන්නේ මේ පැත්තට. දන්නේ නැද්ද? අර දිව පුළුවන්. දිව මෙන්න මේ පැත්තට අපිට පුළුවන් මේ අතට රෝල් කරන්නනේ. අරයට පුළුවන් මේ අතටත් රෝල් කරන්න. ඒ කියන්නේ දිව මෙහෙම. දැන් මෙහෙම තියෙන දිව හරි මේ අතට. හරි. ආගන්න. මේ ඇඟිලි භ්‍රමණය වෙන දිශාවට පාවිච්චි කරලා මෙන්න මේ මාපට ඇඟිල්ලේ දිශාවෙන් අපිට ලැබෙනවා කියලා කියනවා කෝණික ප්‍රවේගයේ දිශාව. හරි. මේ ඇඟිලි දාගන්නවා මොනවා වෙන දිශාවටද? භ්‍රමණය වෙන දිශාවට. මේ ඇඟිල්ලේ දිශාවෙන් මට ලැබෙනවා මොන ප්‍රවේගයේ දිශාවද? කෝණික ප්‍රවේගයේ දිශාව. හරි. මෙහෙම නමල වැඩක් නැහැ අකෝ. අන්න අර මෙහෙම නමනවා. හරි. හරි. ඕකේ. හරි. ඉතින් තේරුම් ගන්න මේ ඇඟිලි භ්‍රමණය වන දිශාවට යොමු කළ විට මේ ඇඟිල්ලෙන් මට ලැබෙනවා කාගේ දිශාවද? කෝණික ප්‍රවේගයේ දිශාව. කෝණික ප්‍රවේගයේ දිශාව.